Hello guys, welcome to Chamu's Diary Co YouTube channel. Subscribe කරන්න, bell icon එක click කරන්න. පළවෙනි vlog එක ඇවිල්ලා මගේ 2026 පළවෙනිදා කොයි ආකාරයටද මම ගත කළේ කියන එක. මම ලෑස්තිලා ඉන්නවා. උදේම දත් මෙතන මුණ හොදලා ලෑස්ති වුණා කිරිබත් හදන්න. පළවෙනි අවුරුද්ද 2026 තමයි ගෙදර කවුරුත් නැතුව තනියම අවුරුද්දක ඉන්න. ඒ වුණාට කිරිබත් හදලා ගෙදර දේවල් කරන්න හිතුණා. ඒ ආසක් වෙට මොකද ඔක කරන්න වෙනදා අම්මා මං කිසි දෙයක් කරන්නේ නැහැ. මම තමයි දැන් අද තනියෙන් මේ හැමදේම කරන්නේ. මම මේ කිරිබත් හදන්න ගත්ත ජපන් හාල් එක පොඩ්ඩක් මම ජපන් හාල් එක උයලා නැති හින්දා හරි අමාරු වුණා මට මේ කිරිබත් එක ඇත්තටම හදාගන්න. මොකද මම මේ ආව දවසේ ඉඳන්ම කන්නේ බාස්මති හාල් එකකින් මේ ජපන් හාල් එක කැවුන්නේ නැහැ. හරිම අඩුවෙන් කැවුනේ ආලු ගෙදර ඉන්න කැවුන මිසක් ඇරෙන්නේ හිම කාලා නැහැ. ඒ හින්දා පොඩ්ඩක් අමාරු වුණා. දැන් තියෙන හාල් හොදන එකයි හාල් ටික බලන්නනේ. මම කියන්නම් මගේ YouTube channel එක මම මේ පටන් ගත්තේ ආසාවට. වැඩිදී අඩුපාඩු තියෙන්න පුළුවන්. අන හාල් එක ගහලා මම පත්තු කරනවා. ඊට පස්සේ මම සෑන්ඩ්විච් ටිකක් හදාගත්තා. මේ කෑමට කිරිබත්ම කන්න බෑ කියලා හිතුන හින්දා සෑන්ඩ්විච් ටිකක් හදාගත්තා. මම මේ වීඩියෝ කරන ගමන් අමාරුවෙන් කපනවා. මට ඒක වීඩියෝ කරගන්න තාම මුලින් හින්දා මට තේරෙන්නේ නෑ ඇත්තටම. ඒ හින්දා මම මේ කලින්ම බැටර් එක හදාගෙන තිබ්බේ. ඒකින්ද මම ලේසි. ඊට පස්සේ මම ඔය ලුණු කපලා ලෑස්ති තියෙන ලුණු මිරිසක් හදන්න. මේ මං කියාගෙන ආවේ මම YouTube channel එකක් හදන්න කියලා කලින් ඉඳන් හිතන් හිටියා. මට ගොඩක් අය කිව්වා හදන්න දැන් ඔහෙ ඉන්නකොට මොන හරි කරන්න කියලා. ඒ වුණාට මට ලැජ්ජයි. දැනුත් මට මේක කරන්න හරි ලැජ්ජයි. මම මේක කරන්නේ මගේ හිතේ ආසාවට. ඒ කියන්නේ මට මේක ප්‍රොෆෙෂනල් විදිහට කරන්න කියලා එකක් නෙමෙයි. මගේ හිතේ ආසාවට කරන්නේ. මං හිතනවා ඉතින් මේක ඔයාලා කට්ටිය එන්ජොයි කරයි කියලා. මං ජපානට ඇවිල්ලා මහ ලොකු කාලයක් නෑ. ඒ හින්දා ජපානය ගැන කිසි දෙයක් මට විස්තර කරලා ඔයාලට කියන්න අමාරුයි. මං ඇවිල්ලා තාම මාස 8යි. අපි තාම හරියට මෙහි පටන් අරගෙන ජීවත් වෙන ගමන් ඉන්නේ. කොයි වගේද කියලා මේ සිටුේෂන් කිසි දෙයක් ගැන මට හරියටම රෙකමන්ඩ් කරලා ඔයාලට කියන්න අමාරුයි. දැන් මම ලුණු මිරිස් එක හදන ගමන් ඉන්නේ කිරිබත් එකට. මම පොඩි වංගෙඩියකුත් අරන් තියගත්තා. ලුණු මිරිස් වංගෙඩිය දාලා කොටපුවාම තමයි රහ මට නම්. ඔයාලට කොහොමද දන්නේ? මං ආසයි ලුණු මිරිස් වංගෙඩිය දාලා කොටලා කන්න. ඒක මාර රහයි. බ්ලෙන්ඩ් කරනවට වැඩිය මට ඒක තමයි රහ විදිය. ඔය තියෙන්නේ ඉතින් මගේ vlog එකත් බැලුවොත් ගොඩක් වෙලාවට කන ඒවා විතරක් වැඩි වෙයි. අනිත් ඒවාට වැඩිය කන ඒවා තියේ. පළවෙනිදා කියලාත් ලොකු දෙයක් නැහැ. කන දේවල් තමයි තියෙන්නේ. මම පළවෙනිද vlog එක පටන් ගන්නවා කියලා හිතුවේ හින්දා තමයි මම vlog එක පටන් ගත්තේ. මේ ඒ කියන්නේ අපි මං හිතනවා මං මේ කරන දේවල් දවසක මං ආයේ බලද්දි මට බලන්න පුළුවන් තැනක තියෙද්දි ඒක ගොඩක් හොඳ මෙමරි එකක් වෙයි කියලා. මට ප්‍රොෆෙෂනල් vloggers ලා වගේ vlog කරන්න අමාරුයි. මම දන්නේ නැහැ ඒ විදිහට කරන්න. මම සාමාන්‍ය මිනිස්සෙක්. මං ඒ හින්දා දන්නේ හරියටම මේක මේ විදිහට කරන්න ඕන vlog එකක් කියලා. ඒ හින්දා අඩුපාඩු තියෙන්න පුළුවන්. ජජ් කරන්න එපා. මේක මගේ ෆස්ට් vlog එක. hina වෙන්නත් එපා. නෑ hina වෙන්න. එහෙම කියනවා නෙමෙයි. මට ලැජ්ජයි. මේ ඔයාලට හොඳයි නම් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. දැන් ඔන්න මම මේ තාම හදනවා. ලුණු මිරිස් එක සෑහෙන වෙලා කැයි වගේ මගේ ලුණු මිරිස් එක හැදෙන්න පොඩ්ඩක් ඉන්න බලන්න. දැන් අපි මම අරකට හොදලා ඔන්න අපි ලුණු මිරිස් හදලා ඉවරයි. දැන් මම ලුණු මිරිස් එක හදලා ඉවර වෙලා අස් කරනවා. ඔක්කොම හොදලා අරන් තිබ්බා. මේ මොකද ඒ වෙලාවට අස් කර ගන්න ඕනේ. පොඩි කුස්සියක් තමයි තියෙන්නේ. මම ඉන්නේ 1% room එක. එතකොට පොඩි ස්පේස් එකක් තියෙන්නේ. හරිම අමාරුයි යන්න ගියාපුවාම මට ඇත්තටම කේන්ති යනවා. ඒ කියන්නේ පොඩි ඉඩක් තියෙන්නේ. උයනවා කියන එක මාර අමාරු වැඩක්. මේ පොඩි දෙයක් ඇදුවත් හැමතැනම වන වෙනවා. ඒක නිසා කොහොමත් මමනේ ඒ හින්දා කොහොමත් වන වෙනම වැඩි. මම උයන්න කැමති
හැබැයි මේ වන වෙන වැඩේට නම් පොඩ්ඩක් අකමැති. මම දැන් හදන්නේ පොල් කිරි ටික ඇස්ති කරගන්න. පොල් කිරි ටික මම මේ ගියුණු සුපර් එකෙන් තමයි ගත්තේ. මෙහි ඉන්නයි දන්නවා. මේ කිරි එක තමයි පොල් කිරි එක ගන්න තියෙන්නේ, වෙන එකක් මට හම්බෙලා නැහැ. ඔහු තමයි ලේසිම එක. පොල් කිරි අඩුයි. අපි ලංකාවේ කෑම හදනකොට පොල් කිරි වැඩියෙන් පාවිච්චි වෙන හින්දා මම පොල් කිරි විදිහට මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. නැත්නම් ලංකාවේ කඩවල වල තියෙනවා මැගි පිටිකල පොල් කිරි එක ගන්න. ඔයාලට ඒකත් පාවිච්චි කරන්න පුළුවන් මෙහි ඉන්න කට්ටියට. හැබැයි ලේසිම එක තමයි මේක. ඊට පස්සේ මම ඔන්න හදාගත්ත සෑන්ඩ්විච් ටිකයි. සෑන්ඩ්විච් ටික නම් අර මෙහි පාන් එක ලොකු හින්දා ලස්සනට ආවේ නැහැ. මම ඒක දෙකට කැපුවා පණ්ඩිතයා වගේ. ඒකින් හින්දා ඒක ලස්සනට ආවේ නැහැ. කමක් නැහැ, මගේ බඩටනේ කියලා මම තිබ්බා. ඊට පස්සේ මම කේක් කෑලි දෙකක් මෙහෙන් ගත්තා. ඒ වගේ ටොප් එකක් තිබ්බ ටිකක් දාගත්තා. කැවිලි නම් මම ඕඩර් කළා. කැවිලි ඔතන තියෙන ඔක්කොම ටික මම ඕඩර් කරපු තැනින් ඔෂින් ලංකා කියන රෙස්ටුරන්ට් එකේ පේජ් එකේ දාලා තිබ්බා කැවිලි ගන්න පුළුවන් කියලා. ඔසකා ඉන්න කෙනෙක් නම් ඒකේ කන්ටැක්ට් නම්බර් එක තියෙනවා. ඔයාලට ගන්න පුළුවන්. හරිම රසයි. ඇත්තටම කෑම ටික රසයි. යාළුවාගේ වෙලා තියෙනවා. මේ මම ඔක්කොම හරි ගස්සලා අස් කරා. ඒක වීඩියෝ වෙලා නැහැ හරියට. ඊට පස්සේ මම පාන තිබ්බා. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ අවුරුදු කෑම මේසෙ. අවුරුදු කෑම මේසෙ නෙමෙයි, පළවෙනිදට හදපු මගේ කෑම මේසෙ තමයි මේ තියෙන්නේ. මං ආස කෑම ටිකක් තියෙනවා. ඔක තමයි ඉතින් මං තනියම කන්න යන්නේ. කරන්න දෙයක් නැහැ. කන එක තමයි කරන්න තියෙන්නේ එකම දේ. දැන් කමු. දවල්ට කමු. මෙච්චර වෙලා කිරිබත් කෑවා. ඒක තමයි කරේ මෙච්චර වෙලා. වෙන කරන්න දෙයක් නැහැ. පළවෙනිදා හින්දා අපි දැන් විශේෂ දෙයක් නෑ. කලින් ඊයේ ඔක්කොම මං හදලා තිබ්බා. දැන් ඉතින් කන්න තියෙන්නේ. මේක තමයි දවල්ට මං කන්නේ යන්නේ. අද පළවෙනිදා මං ආස දෙයක් හදාගෙන කන්න ඕනේ කියලා හිතුන හින්දා විශේෂයකට තියෙන්නේ පපඩම් වෙනුවට කොකිස් එකක් තියෙනවා. ළමයි මොනවා කරත් කලින් හදාගත්ත හින්දා රත් කරගන්න වෙනවා. ඉතින් බඩගිනි උනත් කොච්චර වෙලා විනාඩි 3ක් බලන් ඉන්න වෙනවා. අපි එතකන් කකා කෝලා එකක් දාගමු. ඔන්න කනගම මොකක් හරි වීඩියෝ එකක් බලන්න ආස හින්දා ඒක මාගේ පුරුද්දක්. කනගම මොනවා හරි බලනවා. මං හිතන්නේ මම හැම වෙලේම මොකක් හරි බලනවා. දැන් කොහොමත් ඒකට වැඩිය පුරුදු වෙලා ඉන්නවා ලංකාවේ ඉන්නාට වැඩිය. හේතුව මෙහි ඉද්දි තනිකමයි ඒ පාළුවයිත් එක සද්දයක් කාගෙන්වත් ඇහෙන්නේ නැහැ. දැන් ලංකාවේදී පාරේ හරි සද්දයක් ඇහෙනවා. මෙහි පාරකව සද්දයක් කර ඇහෙන්නේ නැති හින්දා ඒකත් එක්ක හැම්බලෙන් ෆෝන් එකට නම් ගොඩක් ඇඩික්ට් වෙලා ඉන්නවා. නිකන් ඉන්න වෙලාවෙත් ඒ හින්දා අපි දැන් බලමු වීඩියෝ එකක්. මම ආසයි බ්ලොග් කෙනෙක් කවුන්ට්ඩවුන් එක යනවා. අපි කන ගමන් බලමු මෙයාගේ බ්ලොග් එක. එහෙනම් මම කාලා ආයි එන්න. ඇත්තටම කාලා ෆුල් පැක් කරලා නින්ද ගියා. ඊට පස්සේ මම හැරුණේ මේ එළියට යන්න ලෑස්ති වෙන්න. ඒ හින්දා මට පුත් කරගන්න බැරි වුණා. මම දැන් ලෑස්ති වෙලා ඉන්නේ එළියට යන්න. මම දැන් මේ වීඩියෝ එකේ ඔයාලට විස්තරේ කියනවා. මට ඒකේ සමහර තැන්වල මම එක විකාර කරලා තියෙන හින්දා මට ඒක සවුන්ඩ් එකත් එක්ක දාන්න බැරි වුණා. බඩ හොඳටම පිරීලා. දැන් ඒ වුණාට යන්න ඕනේ මේ මොකද පළවෙනිදා හින්දා නෑ බෑ කියන්න බෑනේ. ඒ හින්දා මම හිතාගත්ත කමන්නේ මම යනවා. මට යාළුවා ආයේ බෑ කියන්න බෑ. මම තමයි යන් කියලා කිව්වේ ලංකාවේ කඩේකට රෙස්ටුරන්ට් එකකට කන්න යන් කියලා. දැන් මම යනවා. යෝයක්ක් දාගත්ත හින්දා යන්න වෙනවා. දැන් අපි යන්. එහෙනම් ලිෆ්ට් එක ආව 6 වෙනි තට්ටුවට. හරි මම දැන් යනවා. මේ ඉන්නේ මම. මෙච්චර ලස්සන නෑ කොහොමත් වැඩි ගණන් ගන්න එපා. මේ ඉන්නේ මම. හරි අපි දැන් යන් එළියට. මම යනවා. මම දැන් ස්ටේෂන් එකට ඇවිල්ලා මම කාඩ් එක අප්ඩේට් කරනවා. මම වැඩි ගණන් තාගත්තේ නෑ. මොකද මම දැන් ඊදවස කාඩ් එක ගහත් ඇවෙන්නේ නැහැ. රුකුට ඇවෙන්නේ නැහැ. ඒ හින්දා අතේ සල්ලි පරිසම් කරලා තියාගන්න ඕනේ. හින්දා මම කාඩ් එකට 1000ක් දාලා අප්ඩේට් කරගන්නවා. තියෙන 7යි බැලන්ස් එක ඉතුරු වෙලා 1000ක් දාලා අප්ඩේට් කරගත්තා. හරි දැන් අපිට ඉතුරු වෙනවා කාඩ් එකක් පොප් වෙලා එනවා. කාඩ් එක ගත්තාම ලේසියි මොකද මට ටිකට් නැති වෙනවා මගේ අතින්.
හරි දැන් ට්‍රේන් එක එනකම් මම බලාගෙන ඉන්නේ. දැන් මේ වෙලාව ට්‍රේන් එක එනවා මට මතක විදියට. හරි එන්නේ ට්‍රේන් එක. ට්‍රේන් එක එනවා. ට්‍රේන් එක නැගලා මම යනවා. යාළුවෝ දෙන්නෙකුත් මගේ ඉන්නවා. මම තනියෙන් නෙමෙයි යන්නේ. දැන් ආවා. මම ඒ දෙන්නව නම් පෙන්නන්නේ නැහැ. මම හිතන්නේ ලොග් එකේ මොකද යාළුවා කැමති වෙයි තන්නේ. ඉතින් මම ඇහුවෙත් නෑ මම කරනවා කිව්වෙත් නැහැ. කඩේ කට්ටිය වහලා යනකොට තමයි ඉතින් කට්ටිය ගියේ. ඊට පස්සේ යාළුවා කමන්නේ හදලා දෙන්නම් කියලා හදලා දුන්න පිරිත් නූලකුත් හම්බුණා. මං ගෙදරත් ආවා. සෝරි vlog එකේ ගොඩක් දේවල් නැහැ. වැරදි අඩුපාඩුත් ඇති මගේ පළවෙනි vlog එක හින්දා. ඔයාලා තවත් වීඩියෝ එක දිගට බලන්න ඕන නම් subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න. පරිස්සමෙන් ඉන්න. හැමෝටම එන happy new year. මං ගිහින් එන්නම්. bye bye.